මම ජාතික උරුමයන් සුරකීමේ මධ්‍යස්ථානයේ සමලේකම් නීතිඥ SKAS සේනානායක ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු මහත්වරුන්ගෙන් අවසරයි අපේ සහෝදර මාධ්‍යවේදී මහත්වරුනි අද මෙම ස්ථානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට හේතු වුණේ අප ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ අනුශාසක ගෞරවනීය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස නායක හඳුරුවන්ගේ අනුශාසනා පරිදි ඔබ සියලු දෙනාම දන්නවා මේ දවස්වල රට තුල විවිධ ආකාරයේ කතා බහකට ලක් වෙලා තියෙනවා උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන අපගේ ජාතික උරුමයන්ට විශාල පහරක් එල්ලවමින් පවතිනවා අපේ අනන්‍යතාවය නැතිවීමින් යනවායි කියලා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා රජයට යම් බලපෑමක් කිරීමටත් ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කරගෙන තමයි අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ. මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා යාපනයේ කංකසන්තුරේ තිබෙන තිස්ස විහාරයේ භූමිය හරහා පාරක් කපලා එම භූමිය විනාශ කරන්න උත්සාහ ගන්න අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඒත් එක්කම ත්‍රිකුණාමලේ කන්‍යා උණු වතුර වලින් ආශ්‍රිත ප්‍රදේශය පහුගිය යුද කාලයේ LTT සංවිධානයේ විසින් අත්පත් කරගෙන හිටපු ප්‍රදේශයක් යුද්ධයෙන් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එහි ගවේෂණය කරලා ඒ බෞද්ධ සිද්ධාස්ථානයක් බවට හඳුනාගත්තට පසු එම ස්ථානයේ තිබෙන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ අවස්ථාවේදීත් ඒට බාධා කරමින් ඒ ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය සභාව මගින් යම් නඩු කටයුත්තක් මුල් කරගෙන අපට ඒ සඳහා අවසර ලබා දෙන එක නවත්තලා තියෙනවා. ඊළඟට අපි විශේෂයෙන්ම කියන්න ඕන යාපනයේ තිස්ස විහාරයේ සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නයටත් මැදිහත් වෙලා තිබෙන්නේ ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය සභාව. ත්‍රිකුණාමලයේ සිද්ධියටත් මැදිහත් වෙලා තියෙන්නේ එම් ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය සභාව. ඒ නිසා ප්‍රාදේශීය සභාවලට මේ පළාත් පාලන ඡන්දයෙන් පසු ලැබුණ බලතල අනුව ඔවුන්ගේ බලතල අනිසි විදියට පාවිච්චි කරමින් අපේ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට කටයුතු කරන බව දැන් අපට සක්සුදක්ෂේ පැහැදිලි. අපට ලොකු බයක් තියෙනවා ඉදිරියේදී පළාත් සභා ඡන්දය තිබ්බොත් එහෙම ඒ තුලින් මහා ඇමතිවරුන්ට ලැබෙන බලයත් ඒ මහා ඇමතිවරුන්ගෙන් හිතවත් ආණ්ඩුකාරවරු පත් වුනොත් ඒ හරහා ඔවුන්ට ලැබෙන බලයත් අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශය ජාතික උරුමයන් විතරක් නෙවෙයි මුළු භූමියම අපට අහිමි වීමේ තර්ජනයක් තිබෙනවා. මේවට අමතරව අපි දන්නවා විහාර දේවාලගම් පනත සංශෝධනය කරනවා සත්ව අවිහිංසාවාදී පනතක් කියලා පනතක් ගේන්න සූදානම් වෙලා තියෙනවා. මේ දෙක මගිනුත් අපේ බෞද්ධ සංස්කෘතික උරුමයන්ට සහ බෞද්ධ සිද්ධාස්ථාන වලට යම් ආකාරයක තර්ජනයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි දිවුලපතාන මහවැලි ගොවීන් විශාල වශයෙන් රටට අස්වැන්න ලබා දුන්න පිරිසක් ඒ පිරිසට වගාව තහනම් කිරීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න නඩු තීන්දුවත් සලකන්නේ නැතුව කටයුතු කරන විත්‍යක් පේනවා. මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ මාධ්‍ය හමුවට අද විශේෂයෙන් සහභාගී වෙනවා ජාතික උරුමයන් සුරකීමේ මධ්‍යස්ථානයේ මගින් උතුරු නැගෙනහිර විනාශයන් පිළිබඳ ජාතික උරුමයන් සම්බන්ධයෙන් වන විනාශයන් පිළිබඳ ගවේෂණය කිරීමට පත් කළ කොමිසමේ ලේකම් ස්වාමීන් වහන්සේ පූජනීය ගලගම කුසල්ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම ඉතිහාසඥ මතුගම සෙනවිරුවන් මහත්මයා ඒ වගේම දිවුලපතාන ප්‍රදේශයෙන් පැමිණි ඒ මාදුරවය දකුණු ගම් යුරේ ගොවි සංවිධානයේ නියෝජිත චන්දන ජයසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායමක් මේ ස්ථානයට සහභාගී වෙලා තියෙනවා.
අපි අද බලාපොරොත්තු වෙනවා සිංහල බෞද්ධ ජනතාවට ගේ සිත් රිදෙන විදිහට මේ රජය මගින් නැති කරගෙන යන මේ අදුරුදසි ක්‍රියාමාර්ගය පිළිබඳ රජයට යම් බලපෑමක් කිරීමටත් රටේ ජනතාව පිළිබඳ දැනුවත් කිරීමටත් මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ස්තුතියි.